2024 වසරේ නොවැම්බර් 14 වනදා පැවති මහමැතිවරණින් අනුරාධපුර දිස්ත්‍රික්කෙන් වැඩිම මනාප ලබා ජාතික ජනබලවේගය නියෝජනය කරමින් වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. රජරට ජනතාව තැබූ ඒ විශ්වසනීයත්වයට තවත් වටිනාකමක් දෙමින් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන විෂය භාර අමාත්‍ය ධූරය වසන්ත සමරසිංහ මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් භාර කළේ 2024 වසරේ නොවැම්බර් 18 වනදායි. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ධූරයේ කාර්ය සහ කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට ඊට පසු දිනව තමන්ට බාර කළ එම අමාත්‍යාංශයේ වැඩබාරගත් වසන්ත සමරසිංහ මහතා තමන්ට පැවරුණු භාරදූර වගකීමක් සහ යුතුයකමක් ලෙස ඉටු කරන්නට කැප වුණා. රන්රුවන් අතුල පින්දිනෙහි ජනිත වුණු විසර කොලෙන් පවරා අභිමනින් විසල් යුද වෙදී නොමින් ජය පවුරු බඳිව් නොලසා විරුපුතුන් නිදන ලපු දෙරණ මතින් නව ලොවක් නගමු ඉඳුරා පුනරුදයගයක ඇරබුමක් තුළින් එළගැසෙමු පවුරු බිඳදා ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙනුත් වෙළඳපොළ කෘත්‍රිම මිල ඉහළ දැමීම් වලට වැටමැදීම සඳහාත් අවශ්‍ය අඩිතාලම සැකසීමට අමාත්‍යවරයා මූලික පියවර ලෙස රටපුරා වල්වැදී දිරාපත් වෙමින් තිබූ වී ගබඩා සංකීර්ණ ජල පිළිසකර කිරීම සඳහා වහවහ ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව එහි පළමු පියවර තබමින් වෙබෙට්‍රික් ටොන් 5000ක ධාරිතාවක් සහිත හිඟුරක්ගොඩ සත්වස වී ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණයට වසන්ත සමරසිංහ අමාත්‍යවරයා 2024 වසරේ දෙසැම්බර් 13 වනදා එක් වුණා. ඒ වන විටත් වසර ගණනාවක් පුරා අතහැර තමා තිබූ හිඟුරක්ගොඩ සත්වස වී ගබඩා සංකීර්ණයේ ගොඩනැගිලි වල්පැදී එහි යන්ත්‍රද දිරාපත් වෙමින් පැවතුණා. ගොමනවල් නැති හින්දා තමයි මේක වැහුනේ. මේකේ මෙහෙවිය ටික ප්‍රයිවට් ගොවියන්ට දීලා අපිට අම්පාරෙන් වී ගෙනල්ලා අපිට මේක කොටන්න කිව්වා. ඒ නිසා තමයි මේ ගබඩා වැහිලා ගිහින්. එදා වල්පැදී භාවිතයට නොගෙන අතහැර තමා තිබූ හිඟුරක්ගොඩ සත්වස වී ගබඩා සංකීර්ණය භාවිතයට ගත හැකි වන පරිදි නවීකරණය කර මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට නැවතත් රජය වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට එක්වෙමින් මිලදී ගන්නා වී තුක ගබඩා කිරීම ආරම්භ කළා. විට සමගාමීව දිවයින පුරා වී ගබඩා නිරීක්ෂණය කර ඒවා ඵලදායී ලෙස භාවිතයට ගැනීම සඳහා මූලික කටයුතුද ආරම්භ කෙරුණා. මෙම සියලු කටයුතු සඳහා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතාත් සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාත් ලබා දුන් සහයෝගය අතිමහත්. මැදිරිගිරියේ ධාන්‍ය සුරක්ෂිත මධ්‍යස්ථානය සහ ගබඩාබද පරීක්ෂාවට ලක් කළ අමාත්‍යවරයා එය ඵලදායී ලෙස භාවිතයට ගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
අතීතයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට ජනතාවට ලබා දීම සඳහා බලපෑම් සහගත කාර්යභාරයක් ඉටු කළ සමුපකාර තොග වෙළඳ සංස්ථාව වැනි ආයතනයක වටිනාකම අවබෝධ කරගත් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එය යළි සක්‍රිය කිරීම සඳහා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ අනුව 1949 අංක 47 දරන සමුපකාර තොග වෙළඳ සංස්ථා පනත පරිච්ඡේද කර එම ආයතනය ඈබර කිරීමට හිටපු පාලකයන් ගෙන තිබූ තීරණය අවලංගු කෙරුණා. බංකුල තත්වයට පත්ව සේවකයන්ද ගෙදර යවා ඈබර කිරීමේ ලැයිස්තුවට එක් කර තිබූ මෙරට පැරණිතම සංස්ථාව වන සමුපකාර තොග වෙළඳ සංස්ථාව වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ මෙවන විට නව බුහුණුවරකින් යළි ගොඩනැගෙමින් තිබේ. ලංකා සතුස අලෙවිසැල් ජාලයටත් දිවයිනේ අනෙකුත් සමුපකාර සමිති රාජ්‍ය ආයතන සහ අනෙකුත් අවශ්‍යතා සඳහා තොග සපයන්නා ලෙස ක්‍රමයෙන් ස්ථාපිත වීමේ අවශ්‍යතාව හඳුනාගත් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සමුපකාර තොග වෙළඳ සංස්ථාව ශක්තිමත් කිරීමේ ආරම්භක පියවර ලෙස භාවිතෙන් ඉවත් කර තිබූ තොග වෙළඳ සංස්ථාව සතු ලොරි රථ 42ක් අතරින් යළි භාවිතයට ගත හැකි ලොරි රථ 39ක් අලුත් වැඩියා කිරීම ආරම්භ කළේ යුද හමුදා ඉංජිනේරු බලකායේ ශ්‍රම දායකත්වයෙන්. ඒ අනුව මූලික අධීරයේදී අලුත් වැඩියා කළ ලොරි රථ 6ක් දැනටමත් භාවිතයට ගනිමින් තිබේ. එපමණක් නොව සමුපකාර තොග වෙළඳ සංස්ථාව සහ වී අලමි මණ්ඩලය මිලදීගත් වී සහල් බවට පත්කර ජාතික සතුස වෙළඳ සන්නාම යටතේ වෙළඳපොළට නිකුත් කිරීමද මෙම වසරේ ලැබූ සුවිශේෂීම ජයග්‍රහණයක්. මෙරට සහල් මිල රජයේ පාලනය යටතටගෙන තරංගකාරී සහනදායී මිලට ජනතාවට සහල් සැපීම අරමුණු කරගනිමින් වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලංකා සතුස සහ සමුපකාර තොග වෙළඳ සංස්ථාව සමග එක්ව එම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් තිබේ. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර තොග සාධාරණ සහ සහනදායී මිලට බෙදා හැරීම අරමුණු කරගනිමින් දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි තොග වෙළඳ මධ්‍යස්ථාන 9ක් ස්ථාපිත කිරීමටද කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ දැනටමත් කුරුණෑගල සහ මාතර තොග වෙළඳ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා තෝරාගත් ගොඩනැගිලි නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. 2026 වසරේ ජනවාරි අවසානය වන විට එම තොග වෙළඳ මධ්‍යස්ථාන ජනතා අයිතියට පැවරීමට නියමිතයි. ගබඩා සංකීර්ණයකින් ඔබ්බට ගොස් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය තොග අලෙවි මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කෙරෙන මෙම ගොඩනැගිලි නවීන පහසුකම් වලින් සමන්විත ආකර්ශනීය අලෙවි මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අනුබද්ධව සතුස ආරක්ෂක සමාගම පවතින අතර රාජ්‍ය අර්ධරාජ්‍ය සහ පෞද්ගලික අංශය සඳහා ආරක්ෂක සේවා සැපීම එමගින් සිදු කෙරෙනවා.
සීමා සහිත සතුස ඉදිකිරීම හා ඉංජිනේරු පුද්ගලික සමාගමද සම්ප්‍රකාර තුග වෙළඳ සංස්ථාවට අනුබද්ධ තවත් සමාගමක් වන අතර ඒ යටතේ රාජ්‍යායතනවල ඉදිකිරීම් සහ නවීකරණ කටයුතු සිදු කෙරෙනවා. රටට ආහාර සපයන ගොවියාත් පාරිභෝගික ජනතාවත් වෙළඳ ප්‍රජාවත් එකට සම්බන්ධ වන ආර්ථික මධ්‍යස්ථානවල තත්ත්වය සොයා බැලීමටද අමාත්‍යවරයා කටයුතු කළේ තම විෂයේ ඉදිරි සැලසුම් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සඳහායි. මේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල ලංකාපුරා 18ක් තියෙනවා. ඒ 18න් 4ක් තවම පටන් අරන් නැහැ. උතුර වවුනියාව සිට එහාට තියෙන 4ම පටන් අරන් නැහැ. ඒ 4ත් නැවත ආරම්භ කරලා මේ ආර්ථික මධ්‍යස්ථානවල අරමුණ ඉටු කරගෙන ජනතාවට යම් සහනදායී මිලවලට අඩු මිලකට භාණ්ඩ ටික ලබා ගන්න පුළුවන් වෙන විදිහට මේ මධ්‍යස්ථාන ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල අපි අපේ අමාත්‍යාංශයෙන් පටන් අරන් තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන නවීකරණය සහ එහි කටයුතු විධිමත් කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් ආර්ථික මධ්‍යස්ථානයන්හි ගැටලුවලට විසඳුමක් ලෙස ආර්ථික මධ්‍යස්ථාන සියල්ල 100% කොටස් හිමිකාරීත්වය රජය සතු සමාගමක් යටතට ගෙනීමට කටයුතු කළා. ඒ සඳහා සියලු ආර්ථික මධ්‍යස්ථාන නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වමින් හිමිකාරීත්වය පිළිබඳ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම, වෙළඳ හිමිකරුවන් සමග අදාළ ගෙවිසුම්වලට එළඹීම, පසු අස්වනු හානිය වැළැක්වීම, මිල සාධාරණත්වය ඇති කිරීම මෙන්ම අනෙකුත් අභාවිතයන් අවම කිරීමට අවශ්‍ය තීන්දුව තීරණ ගනු ලැබුවා. අපිට විශ්වාසය තියෙනවා මේ රජය යම් කිසි වැඩක් කරන්න හදනවා කියලා. මේ කම්පැනි එක කරන එකේ මූලික අරමුණ මොකක්ද කියලා මට දැනගන්න කැමතියි ඒක අවතුමාට. මේ කම්පැනි එක සාමාන්‍යයෙන් බිස්නස් කරන කම්පැනි එක නෙවෙයි. මේ කම්පැනි එක තියෙන්නේ ඕගොල්ලෝට අදාළ යටිතල පාසුව හදලා දෙන්න එක, ඒක මේන්ටේන් කරන්න එක, ඒක තව ඩෙවලොප් කරන්න කම්පැනි. දඹුදේ ගමේ ඉඳලා කොහමද මේ කලපට මේ ভেජිටබල් එක ඩැමේජ් වෙන්නේ? එතකොට ඒ රේල්වේ එකම අපි කඩන්න යනවා කොම්පාර්ට්මන්ට් එක. සීතල කරපු කොම්පාර්ට්මන්ට් එක. එතකොට ඒකෙම බඩු එන්න පුළුවන්. එතකොට අර පාරෙන් ට්‍රාන්ස්පෝර්ට් එකේ යන්න එක අඩු වෙනවා. ඒ වගේ තමයි පොලිසි විදියට තීරණය ගන්න දේවල්. එමෙන්ම රුපියල් බිලියන 300ක වියදමින් ඉදිකර වසර 8ක පමණ කාලයක් ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා තිබූ වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දින 20ක් වැනි කෙටි කාලයක් තුළ නවීකරණ කටයුතු සිදු කර එහි ව්‍යාපාරික කටයුතු යළි ආරම්භ කිරීම ගෙවුණු කාලයේ ලද සුවිශේෂී ජයග්‍රහණයක්. අවුරුදු 7ක් වහලා තිබිච්ච ආයතනයක් පරිපාලන ගැටලු තිබ්බා, විවිධ නීතිමය ගැටලු තිබ්බා, මුදල් ප්‍රශ්න තිබ්බා. මේ සියලු දේවල් සම්බන්ධයෙන් විධිමත් ලෙස මැදිහත් වෙලා මේ කටයුත්ත ආරම්භ කිරීම සඳහා විශේෂයෙන් අපේ අමාත්‍යතුමා වසන්ත සමරසිංහ අමාත්‍යතුමා, ඒ වගේම අපේ නියෝජ්‍යපති ජයවර්ධන අමාත්‍යතුමා, ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්තුමා විශාල කාර්යභාරයක් කරා. ඔව් අපි පොඩි රටක්, අපි කතා කරන භාෂාවන් අදහන ආගම අනුව වෙන් වෙන්න බෙදෙන්න ඕනේ රටක් නෙමෙයි මේ රට. මේ රටේ තියෙන ලස්සන වගේම මේ රටේ මිනිස්සුන්ගේ හදවතුත් ලස්සනයි. ඒ නිසා ඒ ලස්සන රටට මගහැරෙන්න ගිය ලස්සන මේ රටේ මිනිසුන්ගේ සිනහවේ පොහොසත්කම වගේම හදවතේ පොහොසත්කමත් එකට එකතු කරගෙන මේ රට පොහොසත් රටක් කරලා රටේ ජනතාවට ලස්සන ජීවිතයක් ලබා දෙන්න රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් වැය කොට ඉදිකිරීම් සිදු කර කාලයක් තිස්සේ අතහැර දමා තිබූ යාපනය චාපකච්චේරේ බට්ටුවිල් ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානයද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව මාස 2කටත් අඩු කාලයක් තුළ එහි යළි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට හැකි වුණේ ප්‍රදේශයේ ජනතාවගේ ආශිර්වාදය සහ සුභවාදී ආකල්ප නිසාමයි. අද වන විට යාපනයේ වෙළඳ ප්‍රජාවගේත් ගොවි ජනතාවගේත් ජනප්‍රිය ආර්ථික නැවතුමක් බවට එය පත්පැති බව සිහිපත් කරන්නේ සතුටින්. දෙවයිනේ ප්‍රමුඛතම රජයේ වෙළඳ සැල් ජාලය වන ලංකා සතුස ජාතියේ මිලතීරක යන තේමාව ඔස්සේ නව රජයේ දැක්ම අනුව යමින් සිය කටයුතු ක්‍රමානුකූලව විධිමත් කරමින් තිබේ. ඒ අනුව තිබෙන පුරා ස්ථාපිත සතුස අලෙවි සැල් නවීකරණය කරමින්
දැනට පාඩු තත්ත්වයේ පවතින සතොස අලෙවිසැල් හඳුනාගෙන ඒවා වෙනදාම් සහිත ස්ථාන ඉලක්ක කර ගනිමින් ජලි ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. රජයේ විශාල්තම වෙළඳ ජාලය වන ලංකා සතොස සුන්දර අතීතයක් නෙමේ තිබෙන්නේ. මේ පටන් ගන්නකොට එහෙම නැත්නම් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ වෙනකොට වර්ෂාවසානය වෙනකොට මිලියන 22000ක වගේ පාඩුවකුත් සතොස තුළ තිබ්බා. අවුට්ලෙට්ස් ගත්තත් අවුට්ලෙට්ස් 450ක් අපේ තිබෙනවා ලංකා සතොස තුළ. ඒ තුලින් අවුට්ලෙට්ස් 253ක වගේ ප්‍රමාණයක් ලාභ නොලබන අවුට්ලෙට්ස් ප්‍රමාණයක් එක්ක තමයි අපි මේ ගමන පටන් ගත්තේ. ඉතින් අපි කණ්ඩායමක් හැටියට ඇමතිතුමාත් අමාත්‍යාංශයත් එකතු වෙලා මේ සතොස කණ්ඩායමත් එකතු වෙලා යම් ස්ථාවර සැලැස්මක් අපි ඉදිරිපත් කරා. ආකර්ශනීය සහ සියලු පහසුකම්වලින් සමන්විත වන පරිදි දිවයිනේ විශාලතම ලංකා සතොස වෙළඳ සංකීර්ණය බදුල්ලේදී පසුගියදා විවෘත කෙරුණා. වර්ගඩේ 14,000ක වපසරයකින් යුත් මෙම ලංකා සතොස නව මෙගා ශාඛාව බැංකු ශාඛා විලාසිතාගාර සහ තවත් වෙළඳ සැල් ඇතුළු පහසුකම් වලින් සමන්විතයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සහ ගොවීන් වෙනුවෙන්ද මෙහි අලෙවිසැල් නිර්මාණය වී තිබීම විශේෂත්වයක්. දිවයිනේ සෑම ප්‍රදේශයකම මෙවැනිම සුපිරි වෙළඳ සැල් ව්‍යාප්ත කිරීම සිදු වෙමින් පවතිනවා. මං හිතන්නේ ලංකාවේම මෙච්චර හොඳ සත්සක් නැහැ. ඒතර බදුල්ලේ කෙනෙක් හිටින්න මම අතට ආඩම්බර වෙනවා. කලින් තිබුණ වැඩි ගොඩාක් හොඳයි. මොකද මේ බබාලත් එක්කත් ඇවිල්ලා පහදුවේ නිදහසේ බඩු අරගෙන යන්න පුළුවන්. ඇතර අපිත් එනකන් හිතුවේ නෑ මේ වගේ ලොකු දෙයක්ද කියලා. ඇතර සතුටුයි. එබැවින්ම දේශීය ගොවීන් ශක්තිමත් කිරීම සඳහා දේශීය අල ලොකුලුණු සහ රතුලුණු ජාතියේ මිලදීරක වන ලංකා සතොස හරහා ඍජුවම ගොවීන්ගෙන් මිලදී ගන්නා යාන්ත්‍රණයක්ද සකස් කෙරුණා. පසුගිය ඔක්තෝබර් මාස 3 වෙනිදා සිට අපි ගොවි මහතුන්ගේ ඵලදාව ලැබෙන නිසා රජයේ වශයෙන් ටැක්ස් එකකුත් ඉම්පෝට් බීරුණු වලටත් ටැක්ස් එකක් ඉදිරි කළා. ඊට අමතරව ලංකා සතොසත් භාණ්ඩ ලබා ගන්න අපිට ප්‍රමුඛතාවය දිරක්ෂණයක ලැබුණා. ඒ අනුව අපි බෝගහ කුඹරත් දඹුල්ලත් යාපනයේත් කැප්පිටිපොලත් නූරෙලියත් කමුත්තේ ගමත් සාන ලංකා සතොස මගින් සාන අපි යොමු කරලා ඒ තුලින් අලත් අර්ථවලුත් බොම්බයිලුණුත් රතුලුණුත් ලබා ගන්න අපි ක්‍රමයක් හදාගෙන ගියා. අපි ලංකා සතොස හැටියට අපි ආනයනය කරන රතුලුණුත් ආනයනය කරන බොම්බයිලුණුත් ආනයනය කරන අර්ථවලුත් අපි ගන්න එක නැවැත්තුවා. අපි ටෙන්ඩර් ක්‍රමයකින් තමයි අපි භාණ්ඩ ගන්නෙ. ඒ සතිරසරයක් අපි ඒක අපි නැවැත්තුවා. නවත්තලා අපි ලාංකික අපේ ගොවි මහතුන්ගෙන් භාණ්ඩ ගන්න අපි ක්‍රමවේදය හදාගත්ත රජයේ ප්‍රතිපත්තිය අනුව. තව තර්ඩ් පාටියකින් පිටකොටුවෙන් ඉම්පෝට් කරලා ටෙන්ඩර් කරලා අපි ගන්න ක්‍රමය නවත්තලා ඒ වෙනුවට අපි මේ ලංකාවේ ගොවි ජනතාවගෙන් කෙලින්ම ගන්න ක්‍රමයක් තමයි හැදුවේ මේ. ඒ ක්‍රමය තමයි මේ හදාගෙන අපි උත්සාහ කරන්නේ මේක දියුණු කරගෙන ඉස්සරහට යන්න. පළවෙනි පාට තමයි අපි මේ මුං ඇට වලට අමතරව උත්සාහ කරන්නේ ගොවි ජනතාවගෙන් ඩිරෙක්ට්ලි අපි සතොසට ගන්න. වෙළඳ අමාත්‍යවරයා ලෙස දේශීය වෙළඳපළ යාන්ත්‍රණය ශක්තිමත් සහ ස්ථාපන කිරීම සඳහා ජාත්‍යන්තරය සමගද අවශ්‍ය සමතතා ගොඩනගා ගනිමින් ගෙවුණු වසරක කාලය තුළ සාර්ථක පියවර ගණනාවකට එළඹුණා.
ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ තුර්කි රජය අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව සඳහා වූ ඒකාබද්ධ කමිටුවේ තුන්වන සැසිවාරයට අමාත්‍යවරයා එක්වනා. ශ්‍රී ලංකා චීන ආර්ථික හා වෙළඳ සහයෝගිතා ඒකාබද්ධ කමිටුවේ 8 වන සැසිවාරයට එක් වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවතින වෙළඳ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කළා. චීනයේ යුනන් පළාතේ කුන්මින්හි පැවති 9 වන චීන දකුණු ආසියා ප්‍රදර්ශනයට වෙළඳ අමාත්‍යවරයා එක්වනා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍ර සම්බන්ධතා තවදුරටත් තහවුරු කරමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ එම අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍ර රාජා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඉන්දිය රජයේ අමාත්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ එරට සමාගම් ප්‍රධානීන් හමු වුණා. මෙම සංචාරයට සමගාමීව සමුපකාර ක්ෂේත්‍රයට අදාළව සාකච්ඡා කිහිපයක්ද පැවැත්වුණා. අමරිකානු ආයෝජකින් සමගද සාකච්ඡා පවත්වමින් මෙරට වෙළඳ ආයෝජන අවස්ථා පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම සිදු කළේ අමරිකානු ආයෝජන සම්බන්ධතාවන්ට ප්‍රවේශය සපයමින්. ලෝක වෙළඳ සංවිධානයේ ශ්‍රී ලංකාවේ 5 වන වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනයටත් ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සමගත් අමාත්‍යවරයා සාකච්ඡාවල නිරත වුණා. දාසිය වන එක්සත් ජාතීන්ගේ වෙළඳ සහ සංවර්ධනය පිළිබඳ සමුළුව නියෝජනයටද අමාත්‍යවරයා කටයුතු කළේ ජාත්‍යන්තර වෙළඳ හවුල්කාරීත්වය තහවුරු කරමින්. ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර ද්වේපාර්ශ්වික වෙළඳ ආයෝජන සම්බන්ධතා ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා ස්විට්සර්ලන්ත වාණිජ්‍ය මණ්ඩලය ජිනීවාහිදී ආරම්භ කිරීමද ගෙවුණු වසරේදී සිදු කෙරුණු සුවිශේෂී කාර්යයක්. වාර්ෂික G77 සහ චීන අමාත්‍ය මට්ටමේ රැස්වීමට සහභාගී වූ අමාත්‍යවරයා එහිදී ගෝලීය ආර්ථිකයේ අසමමිතින් සහ ණයබර වැනි අභියෝගයන්ට සාමූහිකව මුහුණ දීමේ වැදගත්කම පෙන්වා දුන්නා. Sri Lanka complete its 5th trade policy review at the World Trade Organization here in Geneva. We came to the WTO with one clear message. Sri Lanka is back on the path of recovery. Through the reform and international cooperation, we are building a new economy, one that is the fair, green and open to the world. එමෙන්ම ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර වෙළඳාම පිළිබඳ උපකමිටුවේ දෙවන සැසිය ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් දෙසැම්බර් 9 වනදා කොළඹදී පැවැත්වුණා. වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍ර රාජා මහතා සහ වියට්නාමයේ වෙළඳ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ෆාන් තීතාන් මහත්මිය එහි සම සභාපතිත්වය දරන ලදී. ද්විපාර්ශ්වීය වෙළඳ හා ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ක්‍රියාමාර්ග මාලාවකට මෙහිදී දෙපාර්ශ්වයේම එකඟතාවන්ට එළඹුණා. සමුපකාර සංවර්ධනය යටතේ මෙරට සමුපකාර ප්‍රජාව සහ එම ආයතනවල අභිවෘද්ධිය වෙනුවෙන්ද ගෙවුණු කාලයේ අභියෝගාත්මක තීන්දුව තීරණවලට එළඹීමට අමාත්‍යාංශය කටයුතු කළා. පොල්ගොල්ලේ පිහිටි ජාතික සමුපකාර අධ්‍යයන ආයතනයේ ඉදිරි පැවැත්ම පවා අවිනිශ්චිතව තිබියදී හිටපු පාලකින් විසින් එය පෞද්ගලික අංශයට පැවරීමට තීන්දුව තීරණ පවා ගෙන තිබුණා. එහෙත් නවරජයේ ආගමනයත් සමග ජාතික සමුපකාර අධ්‍යයන ආයතනය යලි සක්‍රිය සමුපකාර ව්‍යාපාරයක් සඳහා ප්‍රතිසංවිධාන වෙමින් තිබෙනවා. පොල්ගොල්ල අධ්‍යාපන සම්ප්‍රදාන ආයතනය අපි අපේ ස්ටාෆ් අපේ මැදිහත් වීමෙන් නැවත පරමහත්ව ගෙනාවා කියලා ඒ ගෞරවය, ඒ අභිමානය උගලට තියෙනවා. ඒ නිසා ඒක විශේෂයි.
ඩෙවලොප්මන්ට් පැත්තෙන් ඒගොල්ලෝ වළංගු කරන වැඩකට අපි යන්නේ. ඒක නැතුව දැන් අපිට මේ ආයතනය නේද? ටික අපි යන ගමන ශක්තිමත් කරගන්න නම් පොසිටිව් තින්කින් විතරක් නෙමෙයි ප්‍රැක්ටිකල් උත් ඕන. සමුපකාර සංවර්ධනය පිළිබඳ උපාධි පිරිනමන විශ්වවිද්‍යාලයක් බවට එය පත් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ යටතේ අධ්‍යයන පීඨ 5ක් සහ නව පාඨමාලා 80ක්ද හඳුන්වා දීමට පියවරගෙන තිබෙනවා. නිෂ්පාදන සමුපකාර දහසක් නිර්මාණය කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම 2025-2026 වසරේ ඉලක්කය වූ 200 ඉක්ම වූ නිෂ්පාදන සමුපකාර ගොඩනගන්නට ගෙවුණු වසරක කාලය තුළ හැකි වුණා. බැතරිකිරිය විවිධ සේවා සමුපකාර සමිතියේ බහුකාර්ය ගොඩනැගිල්ලට මුල්කර තැබීම සහ උත්තර පළාත් සමුපකාර සංවර්ධන බැංකුවේ ක්ෂේත්‍ර අධීක්ෂණයද ගෙවුණු වසර තුළ සිදු කළ තවත් කාර්යයක්. මේක අපේ යුගයේ තමයි අපිට වෙනස් කරන්න තියෙන්නේ. මොකද සමුපකාර ව්‍යාපාරයේ සමාජ සංවර්ධනයේ කොටසක් කරගන්න ඕන. අල්ලපු රටේ තියෙන අමූල් සමාගමත් සමුපකාරයක්. නව ශ්‍රීලන්තේ අපි දන්න ඇන්කර් කිරි එකත් සමුපකාරයක්. මේ සමුපකාර ක්‍රමය ජනතාවට සමීප සහ ජනතාවගේ එදිනෙදා ජීවිතයේ තමන්ගේ කෙනා බවට තමන්ගේ අනිකා බවට පත් කිරීම වෙනුවෙන් තමයි අපි සමුපකාර ක්‍රමය ගොඩනගමින් තියෙන්නේ, හසුරුවමින් තියෙන්නේ, මෙහෙයවමින් තියෙන්නේ. සමුපකාර රක්ෂණ සමාගම සහ සමුපකාර ලේසින් සමාගමද ප්‍රතිසංවිධාන කරමින් සමුපකාරකීන්ට ප්‍රතිලාභ සලසන ආයතන බවට එම ආයතන පරිවර්තනය කිරීමේ කටයුතු මෙවන විටත් ක්‍රියාත්මකයි. සමුපකාර ක්ෂේත්‍රයට අදාළව ජාත්‍යන්තර සමුළු කිහිපයක්ද ගෙවුණු වසරක කාලය තුළ මෙරටදී පැවැත්වීමට හැකිවීම සමුපකාර ප්‍රජාව ලැබූ ජයග්‍රහණයක්. ජාත්‍යන්තර සමුපකාර සන්ධානයේ කලාපීය සමුළුව කොළඹදී පැවති අතර ඊට රටවල් 30ක නියෝජිතින් 400ක් පමණ එක් වුණා. රටවල් 102ක නියෝජිතින් 800කගේ සහභාගීත්වයෙන් ආහාර ස්වෛරීභාවය සඳහා වන නියැලෙනි 3 වන ගෝලීය සමුළුව මහනුවර පොල්ගොල්ලේදී පැවැත්වුණා. එම සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ ආහාර ස්වෛරීභාවය පරිසර විද්‍යාත්මක ගොවිතැන සමුපකාර මූලික කොටගත් සහයෝගිතා ආර්ථික මොඩලයක් වර්ධනය කිරීම ආහාර නිෂ්පාදකීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු සහ ප්‍රවණතා පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කිරීම වූ අතර සමුළුවට සමගාමීව සමුපකාර කෘෂි නිෂ්පාදන වෙළඳකුටි සහ ප්‍රදර්ශන දැනුවත් කිරීමේ වැඩමුළු සංස්කෘතික ප්‍රසංග ඇතුළු වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කෙරුණා. වෙළඳ අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රමුඛ පෙළේ රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ ආයතන සඳහා සේවා සපයන රාජ්‍ය සැපියුම් දැවැන්තයා වන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ගෙවුණු වසරේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ ආයතනයක්. STC හෙවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සිය වසර 54ක ඉතිහාසයේ වර්ෂයක් තුළ ළඟා කරගත් වැඩිම මෙහෙයුම් ඉලක්කය සපුරාලීමට මෙම 2025 වසරේදී සමත් වනා. පහුගිය වසර 54ක ඉතිහාසය තුළ වර්ෂයක් තුළදී ළඟා කරගත් වැඩිම මෙහෙයුම් ඉලක්කය තපුරාගත් අවුරුදු 54කට පස්සේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු තුළින් 4.4 බිලියන් තෙල් එකක් ඒත් එක්කම විශේෂ අවස්ථාවලින් ලබාගත් විකුණුම් සමග බිලියන 8ක විතර විකුණුම් පිරිවැටුමක් ලබා ගත්තා. වසර 54කට ඒක සාමාන්‍ය මෙහෙයුම් කටයුතු වලින් ළඟා කරගත්ත වැඩිම මෙහෙයුම් ආදායම. ඒත් එක්කම කියන්න සතුටුයි ගිය අවුරුද්දේ ගොලදී අපේ ඇස්තමේන්තු ගත සුද්ධ ලාභය හැටියට තිබුණේ මිලියන 30ක්. නමුත් අපිට පුළුවන් වුණා මිලියන 367ක් සුද්ධ ලාභයක් උපයා ගන්න. ඒකෙදි පළමු මාස 6ේදී මිලියන 36කුත් දෙවන මාස 6ේදී මිලියන 330කුත් වශයෙන් 367ක සුද්ධ ලාභයක් අපි අත්පත් කරගත්තා. නූතනත්වය සමග යාපත්කාලීන වෙමින් STC ආයතනය සිය අනාගත ඉලක්ක දැනටමත් සැලසුම් කර අවසන්.
නොවැම්බර් මාසයේ සිට උත්සන්න වූ සහල් හිඟය අවස්ථාවේදීද බිලඳ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා සහල් ආනයනයට ඍජුව මැදිහත් වෙමින් එවන විට වෙළඳපොලේ පාලනයකින් තොරව ඉහළ යමින් තිබූ සහල් මිල පාලනයට කටයුතු කළා. එබැන්ම GR11 පොන්නි සම්පා ආනයනයටද ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා කටයුතු කළා. එමෙන්ම සත්ව ආහාර නිෂ්පාදනයට අමුද්‍රව්‍ය හිඟවීම මුල් කර ගනිමින් සත්ව නිෂ්පාදන මිල ඉහළ යාම පාලනය සඳහා සත්ව ආහාර සඳහා බටහිරිඟු ආනයනයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා කටයුතු කළා. එමෙන්ම රටේ ලුණු හිඟයක් ඇති වී ලුණු මිල රුපියල් 300 දක්වා ඉහළ ගිය අවස්ථාවේදීද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා අයිඩනීකරණය නොකරන ලද ලුණු සහ අයිඩනීකරණය කරන ලද ලුණු ආනයනය කරමින් වෙළඳ අමාත්‍යාංශය විසින් ලුණු මිල පාලනයට කටයුතු කළා. පාරිභෝගික ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා බලය පවතින ජාතික පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම වසරේ මෙදක්වා බැටලීම් 20,886ක් සිදු කර තිබෙනවා. පාරිභෝගික පනත උල්ලංඝනය කළ 21,081 දෙනෙකුට මෙම වසරේ නඩු පවරා ඇති අතර අධිකරණයෙන් රුපියල් මිලියන 285ක දඩ මුදල් නියම කර තිබෙනවා. ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව මෙන්ම සෞඛ්‍ය ආරක්ෂාවද කෙරෙහි අවධානය යොමු කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා නිරන්තරයෙන් බැටලීම් සිදු කරනවා. පාරිභෝගික අයිතිවාසිකම් සහ රැකවරණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටද එම අධිකාරිය කටයුතු කරන අතර ගෙවුණු වසර තුළ එවැනි වැඩසටහන් 1179ක් ක්‍රියාත්මක කර තිබෙනවා. සමාජ මාධ්‍ය හරහාද ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරමින් පාරිභෝගික ආරක්ෂණයට තව තවත් කැපවන එම අධිකාරියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය පිටුවට මිලියනය ඉක්ම වූ පරිශීලකයන් ප්‍රමාණයක් ආසන්න දින කිහිපය තුළ පිවිස තිබීම විශේෂත්වයක්. මිනිස් පරිභෝජනයට සහ පරිසරයට හිතකර නොවන භාණ්ඩ වෙළඳපොළෙන් ඉවත් කිරීමට අවශ්‍ය තීන්දුව තීරණවලට එළඹීමටද වෙළඳ අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ජාතික පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරමින් සිටිනවා. 2025 වසරේ නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අඩු ගණත්වෙන් යුතු පොලිතින් බලු භාවිතය අවම කිරීමට වෙළෙන්දන් සහ පාරිභෝගිකින් දිරිගන්වමින් එම පොලිතින් බලු වෙළඳ සැල්වලින් නොමිලේ නිකුත් කිරීම වළක්වාලන ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළේ මෙම වසරේ. 2026 වසරේ අප්‍රේල් 1 වනදා සිට බලාත්මක වන පරිදි දියරමය පාන රැගෙන යාමට එක්වරකට වඩා භාවිත කිරීමට සුදුසු ප්ලාස්ටික් බෝතල් සඳහා සහ ලතුරු ආහාර පාන ලබා දීමට භාවිත කරන ප්ලාස්ටික් බෝතල් සඳහා SLS ප්‍රමිති සහතිකය අනිවාර්ය කරමින් නිකුත් කළ විධානයද මෙහිදී සිහිපත් කළ යුතුයි. මාතෘ හා ළමා මන්දපෝෂණය අඩු කිරීම සහ වළක්වා ගැනීම අරමුණු කරගනිමින් ස්ථාපිත කළ ත්‍රිපෝෂ සමාගමද ඉදිරියට පවත්වාගෙන යාම අර්බුදයක්ව පැවති පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දරුවන්ගේ සහ මව්වරුන්ගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ඔක්තෝබර් මාසයේ සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සමගාමීව ත්‍රිපෝෂ සමාගම වෙළඳ අමාත්‍යාංශය යටතට පත් කළා. ඒ අනුව අඩාල වී තිබූ ත්‍රිපෝෂ නිෂ්පාදනය යථාවත් කිරීම මේ වන විට සිදු කෙරෙනවා. වසර 2ක පමණ සිට මාස 6ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ත්‍රිපෝෂ නොලැබෙන අතර එම වයස් කාණ්ඩයට යලි ත්‍රිපෝෂ ලබා දීම සඳහා නිසි ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් යුතු බඩිරිකු ලබා ගැනීම සඳහා ත්‍රිපෝෂ සමාගම කටයුතු කරමින් සිටිනවා. පසුගිය කාලයේ පාඩු ලබන තත්ත්වයට පත් කර තිබූ ලංකා ත්‍රිපෝෂ සමාගම එහි ලාභාංශ ලෙස රුපියල් මිලියන 100ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබා දීමට මෙම වසරේ කටයුතු කිරීමද විශේෂත්වයක්. ලංකා ත්‍රිපෝෂ සමාගම විදිහට අපි මහා භාණ්ඩාගාරයට ලක්ෂ 1000ක් කියන්නේ මිලියන 100ක් ලබා දුන්නා
ලාභාංශ විදිහට මේ වන විට ලංකා ට්‍රිපෝස් සමාගම ලාභ ලබන ආයතන බවට පත්වමින් පවතිනවා. ඒ වගේම මූලික අවශ්‍යතාවයන් සඳහා අපිට නිෂ්පාදනය කරන්න වුණ මූලික අමුද්‍රව්‍යයන් අපේ ගබඩා පුරවමින් පවතිනවා. ඒ වගේම ලබන වසර 2026 වසර සම්පූර්ණයෙන්ම සියලුම ශ්‍රී ලාංකික අවශ්‍යතාවයන් තියෙන මේ ට්‍රිපෝස් අවශ්‍යතාවයේ තිබෙන ගැබිනි මවුරුන්, කිරිදින මවුරුන් සහ ලදරුවන් දරුවන් සියලු දෙනාටම අඛණ්ඩව අපේ නිෂ්පාදනයන් මගින් ට්‍රිපෝස් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. සහ ඒ පිළිබඳව අපි සහතික වෙනවා. මොකද අපේ දැන් අමුද්‍රව්‍යයන් සියල්ලක් මේ වෙලාව ගබඩා අපි පුරවමින් පවතින. ඒගොල්ලන්ගේ අනාගතයත් මේ රජය යටතේ අපි මේ ට්‍රිපෝස් ආයතනය තව තවත් දියුණු කරගෙන බලාපොරොත්තු වෙනවා. මෙරට බුද්ධිමය දේපල අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස GI හෙවත් භූගෝලීය දර්ශක ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල අවස්ථාව හිමිවීමද ගෙවුණු කාලය තුළ සිදු වුණා. මීට පෙර සිලෝන් කුරුඳු වැනි දේශීය කෘෂි නිෂ්පාදනවලට යුරෝපා සංගමේ GI තත්ත්වයේ ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිව තිබුණද දේශීය වශයෙන් නීතිමය ආරක්ෂාවක් නොතිබූ බැවින් මෙම අවස්ථාව ගෝලීය වෙළඳපොළ තරඟකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇති. සංගීත ක්ෂේත්‍රයේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් උද්ගත වෙති ගැටලුකාරී තත්ත්වයන් සලකා බලා සාධනීය විසඳුම් ලබා දීම සඳහා බෙදවත් කමිටුවක් පත් කර නිර්දේශ ලබා ගැනීමටද අමාත්‍යවරයා කටයුතු කළේ කලංකරුවන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්. ප්‍රකාශන හිමිකම් නීති ශක්තිමත් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවන්ට ඒ සඳහා පවත්වනු ලැබුවේ බුද්ධිමය දේපල නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන්. පෙර හිටපු පාලකයන් විසින් මහපොළ අරමුදලේ ආයතන අවභාවිත කරමින් තිබූ පසුබිමක එම අවභාවිතයන් බලකා එහි ප්‍රතිලාභ සරසවි සිසුන්ට ලබාදීමට බිලද අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව කටයුතු කළා. ඒ අනුව 2015 වසරේ සිට පසුගිය 2024 වසර දක්වා වසර 10කට ආසන්න කාලයක් තුළ වැඩි කර නොතිබූ මහපොළ සහ ශිෂ්‍යාධාර වාරික 2024 වසරේ අප්‍රේල් මාස සිට රුපියල් 7,500 දක්වා සහ රුපියල් 6,500 දක්වා වැඩි කෙරුණා. එපමණක් නොව 2026 වසරේ ජනවාරි සිට මහපොළ දීමනාව තවත් රුපියල් 2,500කින්ද ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2,500කින්ද වැඩි කිරීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා. ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම සියලු කටයුතු සිදු කෙරුණා. දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීම සඳහා අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් සමග කඩිනම් සාකච්ඡා පවත්වමින් සැපයුම් ක්‍රියාවලිය යථාවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද වෙළඳ අමාත්‍යවරයා කටයුතු කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සමගද සාකච්ඡා පවත්වමින් පවතින අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුක සහ යම් හිඟයක් ඇතිවිය හැකි ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා සිදු කළා. භාණ්ඩ හිගයක් ඇතිවීම වළක්වන්න අවශ්‍ය සියලු තීන්දුව තීරණ සහ ක්‍රියාකාරකම් අපි අරගෙන තිබෙනවා. සියලුම සතස වෙළඳසැල් සමුපකාර වලින් අපේ භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඒ වගේ යම් හේකින් ඒ ප්‍රදේශවලට ලං වෙන්න බැරි නම් අපි ඒ සඳහා සැලසුම් සකස් කරලා තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හරහා ආරක්ෂක අංශ සම්බන්ධ කරගෙන ඒ ප්‍රදේශවලට භාණ්ඩ බෙදා හැරීම සඳහා අවශ්‍ය කරන ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරනවා. මේ මොහොතේ අවශ්‍ය ආහාර ටික ලබා දෙන්න අවශ්‍ය කරන මේ අත්‍යවශ්‍ය ආහාර සැපයුම් ක්‍රියාවලියට අපි සියලු තීන්දුව තීරණ අරගෙන ක්‍රියාත්මක වෙනවා. ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්ව සහන මධ්‍යස්ථානවල රැඳී සිටි පිරිස් සඳහා පිසු ආහාර සැපීමට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ලංකා සතු සහරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දීමටද කටයුතු කළා. එමෙන්ම රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින්ද ආපදා සහන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබා දෙමින් සිය දායකත්වය ලබා දුන්නා. දූෂණය සහ නාස්තිය මත පාලකයින්ගේ බඩිතර කරගත් පාලනයක් වෙනුවට ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදාකරදීමේ ජාතික ජනබලවේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය
රාජ්‍ය යාන්ත්‍රණය තුළ යථාර්ථයක් කිරීම සඳහා ගෙවුණු වසරේ මෙන්ම උදාවන 2026 වසරේද කැපවී කටයුතු කිරීම අමාත්‍යවරයාගේ අපේක්ෂාවයි. 2026 අභියෝගවලින් පිරිච්ච අවුරුද්දක් බවට අපිට පත් වෙලා තියෙනවා. ඒ 2025 අවුරුද්ද අවසානයේ අපි මුහුණ දීපු දිත්වා සොලිකුණාටුවෙන් පසුව අපේ රටේ ආහාර නිෂ්පාදනය, ඒ වගේම කෘෂිකර්මාන්තය, කර්මාන්ත ශාස්ත්‍රය මුහුණ දීපු බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හැබැයි සියලු ප්‍රශ්නවලට උත්තර හොයන්න සාමූහිකව රට ගැන හිතලා වැඩ කරන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට සහ මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට පුළුවන් කියන දේ අපි ඔප්පු කරා 2025 අවුරුද්දේ. නොවැම්බර් අවසානයේ අපිට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච මේ තත්ත්වය ඒක විසින් ඇති කරු ආපදාව කෙටිකාලීනව ඒකට මුහුණ දෙන්න සූදානම් කියන පණිවිඩය 2025 අවුරුද්ද අවසන් කරනකොට අපි සියලු මාර්ග පද්ධතීන් යථාවත් කරලා කෘෂිකාර්මික කටයුතු සියල්ල හෙක්ටයාර් ලක්ෂයකට වැඩි නැවත වගා කරන්න කටයුතු කරලා එළවලු ටික වගා කරන්න අවශ්‍ය කරන පහසුකම් ටික දීලා පශු සම්පත නැවත යථාවත් කරන්න පහසුකම් ටික දීලා කටයුතු කරන වෙලාවක් අපි. 26 අපිට අභියෝගයක් බවට පත් වෙන්නේ මේ බිඳ වැටිච්ච මේ ශේෂ්ත්‍ර නැවත ගොඩනැගීම සඳහා වෙච්ච කඩිනම් වැඩපිළිවෙලක් 2026 අපිට ඕන. 2026 අවුරුද්ද අපි ගොවියාගේ වී ටික මිලදී ගන්න, බඩේරුම ගොවියාගේ බඩේරුම ටික මිලදී ගන්න, අල ගොවියාගේ අල ටික මිලදී ගන්න, ලූණු ගොවියාගේ ලූණු ටික මිලදී ගන්න අවශ්‍ය සැලසුම් සකස් කරලා තියෙනවා. සමුපකාර තොගවැල් සංස්ථාව, ලංකා සතොස, රාජ්‍ය වාණිජ්‍ය නීතිගත සංස්ථාව ඒකාබද්ධව මේ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථාන පදනම් කරගෙන බෙදා හැරීමේ ජාල ශක්තිමත් කරන්න අපි කටයුතු කරන්න අවශ්‍ය සැලසුම් සකස් කළා. ඇග්‍රෝ මාකටිං සර්විස් සමාගම අපි ගොඩනගලා තියෙනවා. ඒ හරහා අපි ඉස්සරහට වැඩ කරමින් යනවා. සමුපකාර තොගවැල් සංස්ථාව මේ රටේ වෙළඳපළ තුළ සැලකිය යුතු කාර්යභාරයකට ප්‍රවිෂ්ඨ වීම සඳහා වෙච්ච සූදානම 2025 සකස් කරගත්තා. 26 අවුරුද්දේ අපි පළවෙනි තොග මධ්‍යස්ථාන දෙක මාතරත් කුරුණෑගලත් ආරම්භ කරනවා. මේ තොග ජාලය මෙහෙවන හබ් එක කොළඹදී පෑලියගොඩ ස්ථාපිත කරන්න අපි කටයුතු කරනවා. මේ වෙනකොට ඒ සූදානම් කරමින් තිබෙනවා. මේ රටේ වෙළඳාමට රජය ඕනේ නැහැ, වෙළඳපොළ පාලනයට රජය මැදිහත් වෙන්න ඕනේ නැහැ කියවපු ඒ ඉතිහාසය වෙනුවට පාරිභෝගිකයාගේ, ගොවි ජනතාවගේ, නිෂ්පාදකයාගේ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් වෙළඳපොළ මිල පාලනය කිරීම සඳහා වෙළඳපොළ තුලනය කිරීම සඳහා රජයේ මැදිහත් වීම කරන්න ඒ කටයුතු සිදු කරමින් තිබෙනවා. 26 අවුරුද්දේ ලංකාවේ හොඳම සමුපකාරය, ඒ වගේම ලංකාවේ හොඳම සමුපකාර සේවකයා, සමුපකාර බැංකුව, මේ සමුපකාර ව්‍යාපාරය නැවත ශක්තිමත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කළ අපි ඒක දියත් කරනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවයේ පැත්තෙන් තවදුරටත් පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු තීන්දුව తీරන ගණනාවක් අරගෙන අතට ගන්න පළතුරු ගෙඩිය විශ්වාසයෙන් කන්න පුළුවන්, එළවලු ටික විශ්වාසයෙන් කන්න පුළුවන් මේ වසවිසෙන් තොර එළවලු සහ පළතුරු මාකට් එක තුළ බහුල කරන්න අවශ්‍ය කරන ලංකාවේ ආහාර නිෂ්පාදනය පිළිබඳව ඇති වෙලා තියෙන සමහර ගැටලුට උත්තර හොයන්න අවශ්‍ය මැදිහත් වීම කරන්න අපි 2026 සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම සතොස වෙළඳසල් ජාලය හරහා පාරිභෝගිකයාට අඛණ්ඩතාවයක යුතු භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමේ කාරණාත් රිපෝස ආයතන, ආර්ථික මධ්‍යස්ථාන, පාරිභෝගික සේවා අධිකාරිය වගේ ආයතන හරහා පාරිභෝගිකයාගේ සුරක්ෂිතතාවයත් පහසුවත් සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල 2026 ඇතුළත අපි දියත් කරනවා. දිත්වා වලින් අපිව ආපස්සට තල්ලු කරන්න බෑ කියන එක 26 අවුරුද්දේ ඔප්පු කිරීම අපේ අභියෝගය බවට පත් කරලා තියෙනවා. ඒ ඔප්පු කරන්න වෙළඳ අමාත්‍යාංශය ලෙස රජයේ මේ සාමූහික වැඩපිළිවෙලේ අපිට අයිති කාර්යභාරය ඉටු කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා.